Hello friends, welcome back my another Minecraft video. ඉතින් කියන්න දෙයක් තියෙනවා. මගේ කලින් Minecraft වීඩියෝ එකේ තිබ්බ world එක මම මගේ අතින් වැරදිලා කැපුණා. ඒ world එක Minecraft ගහද්දිම. දැන් ඉතින් අපි ආව මුලින්ම පටන් ගමු. මේක දැන් episode 1. ගහක් කපලා වැඩේ පටන් ගමු. මං හිතන්නේ ගහක් කපලා වැඩේ පටන් ගමු. රෙකෝඩ් කරන හින්දා පොඩ්ඩක් දැන් හරි. මං හිතනවා කලින් වීඩියෝ එකට වඩා හොඳ වෙයි කියලා. අපි මේ වගේ හදාගමු oak planks. ඊට පස්සේ crafting table එක. අයියෝ 4ක් හැදුණා. 4ක් වැඩන්නේ මේ 4 ගහමු. මට 4ක් එපා. වැරදිලා 4ක් හැදුණා. දුක. දැන් මේකෙන් ස්ටික් හදාගමු. තව ගහ කපන්න එනවා. 4ක් හැදුණානේ අරකේ. අයියෝ මෙහෙම කපන්න ගියම එපා වෙනවා. දැන් අපි හදමු X එක. ඒක ලේසි. අයියෝ මගේ මේ shift එක ඔබන වැඩේ නම් එපා වෙයි වගේ. මං shift එක ඔබනවා එකපාරට ඔක්කොම ටික ගන්න. ඒකෙන් එපා වෙයි වගේ ඒක. වැඩිපුර බ්ලොක් දැම්මොත් කියලා වෙනවා. හෙලෝ මේකෙනුත් හදමු. මේකෙන් හදාගමු pickaxe එක. මේක දියමු. දැන් මේ pickaxe එකෙන් stone mine කරන්න දැන් අර හදන්න තියෙනවා. මේ ගෙවල් මම විලේජ් එක ස්පෝන් වෙලා තින්නේ කියන්න බැරි වුණානේ. මම මේ ගෙවල් කුඩු කරන්න යන්නේ ස්ටෝන් ගන්න මේ මෙහෙන් කඩා ගන්න. පවුනේ විලේජර්ස් ලා. ඒකින්ද ගෙවල් කුඩු කරන්න යන්නේ. ස්ටෝන් පිකැක්ස් එකකටම ආවෙමු. දැන් මේකේ පා ඒත් ඕකේ නෝ. අනේ මේ මේක આવරන්නම් කියන්නේ මේක විදිහට කරමු. මේක එපා. දැන් අපි කඩාගමු. ස්ටෝන් ටිකක් හදාගමු. ස්ටෝන් ටූල් හදාගන්න බෑ. මේ වැඩි කෝල්ත් හම්බුණා. වාසනාව දැන් අයන් හම්බුණා. අයන් හම්බුණොත් ස්මෙල්ට් කරගත්තා. ඒ කියන්නේ දැන් අපිට අමුවෙන් මස් කන්න ඕනේ. ඒවලියත් ස්මෙල්ට් කරගත්තා. හෙන්න තියන මෙතන. කෝල් පතලක්ද කොහෙද? විලේජ් එකේ හවත්ත කෝල් පතල මෙන්න අඩු දානවා මං අයන් කොලම්ට. වංචා වැඩ කරනවා. කෝල් පතල් ඇති කරගන්න. අඩු දානවා. ඉතින් ඕගොල්ලෝ දන්නවද King of Fire? එයා මගේ ඉස්කෝලේ යාළුවෙක්. එයාත් එක්කත් අපි මේ මෙච්චරිනා Minecraft ගහලා තියෙනවා. Minecraft උත් ගැහුවා. මේ Minecraft කියන්නේ මම තනියම ගැහුවේ. තනියම කියන්නේ එයාත් එක්ක වෙන වෙලාවල් වල ගහලා තියෙනවා. මං ගහන්නේ Java-නේ, එයා ගහන්නේ beta version එක. ඒකේ හින්දා එයාට පොඩ්ඩක් ඒත් මාත් එක්ක ගහන්න එන්න. මේ මෙච්චරින නම් ඊයේත් මම වීඩියෝ එකක් දැම්මා. ඊයේ කියන්නේ ඔයාලා මේක බලන්නේ කවදද දන්නේ නැහැ. අලුත් ස්ටෝන් පිකැක්ස් එක හදනවාද? ඕනේ නැහැ.
ඊයේ කියන්නේ ඔයාලා මේක බලන්න කවදාද දන්නේ නැහැ. කොහොම හරි මම දැම්මා මම දැන් මේ ගහන දවසට ඊයේ තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඒ කියන්නේ අපි දෙන්න කස්ටම් තව එකක් හදාගන්න ඕනේ. අපි දෙන්න කස්ටම් එකක් දැම්මේ. ඒ කියන්නේ මට එයාට ගැහුවේ වෙන මැච් අපි දෙන්න ගැහුවොත් එහෙම එයාට මට එයාට ගහන්න බෑනේ. අපි දෙන්න කස්ටම් එකක් ගැහුවේ. දැන් බලන්න ඔයාලා ඒකත් ගිහිල්ලා බලන්න කවුද කිං ඔෆ් ෆයර්ද මමද දිනලා තියෙන්නේ කියලා. මැච් තුනක් ගැහුවා මං දෙකක දින්නයි කියන්නේ මමනේ දිනලා තියෙන්නේ. අයන් ගොලන් කාරේ එනවා මට ගහන්නද නෑනේ. අපි ගහමුද මෙයාට. අයියෝ අයියෝ මේ කොහෙද ස්පෝන් උනේ? මං කමාන්ඩ් එකක් ගැහුවා මේ තියෙන තැන. එතන තමයි මම හිතන්නේ. අම්බෝ ගැහුවනේ මට අරු. මේ කාස්ටින් ටේබල් එකත් මෙතන නෑ ඒක අර. කොයි පැත්තද මං හිටියේ? සුද්ධ කර කර. මේ පැත්තනේ. කොතනද? ආරේ අතන. මේකත් කඩාගමු. ඉතිරි කරලා යන්න ඕනේ නැහැ කඩාගන්න හදපු මල්ලි. මේ මගේ මවුස් එක පොඩ්ඩක් කේස්. ඒකේ වයර් එක දිගමද. දිව්වෝ. දැන් ටක් ගාලා ගිහිල්ලා බ්ලොක් තුනක් උඩ නගින්න. හරි. සුබිරි. එන්න. දැන් මම පල්ලෙහාට බහපුවම මොයි? මල්ලි. එන්නේ නැද්ද? එනෝ. එනෝ. කයි දෙවයි තුනේ. දැන් මුට නගින්න බෑ. හැබැයි කොහොමක් හරි භාග්‍යයක් කියලා ගැහුවොත් තමයි ඉවර. එක්සෙන් ගහන්නේ. ආනේ. ඕනේ කියලා. මෙයාගෙන් අයන් හම්බෙන්නේ වටිනා. ඒකට අයන් ෂෝඩ් එකක් හරි අයන් ටිකක් හරි හරි. දැන් ටිකක් වටිනා ප්ලීස් 5ක් දීලා තියෙන්න. කීයද? අයියෝ 3යි. මේ වගේ මේ ඩයි හදාගම වැඩක් නැහැ. අනිල් පාඩ එකක් ගමු, කා ගමු. තනිල් පාඩයක් තිබ්බද? නේද? නිල් පාට කාය නෙමෙයි. නිල් පාට ඩයි. කහ පාට ඩයි. දැන් අපි හදාගමු මං කිව්වා වගේ තුනක් තියනවානේ PX එකක් හදන්න. එතකොට ස්ටෝන් මයින් කරන්න ලේසියි මට. දැන් අපි කොහොමද සෝඩ් එකක් හදාගත්තත් ස්ටෝන් වලින් අනිත් ඒවා ටික හදාගන්න ඕන. ස්ටෝන් ටක් ගාලා කැඩෙනවා. ඒක හින්දා මේකක් හදාගෙන ඉන්න එක අයන් වලින් හදන එක හොඳයි. දැන් අපි ගෙවල් ලූට් කරන්න පටන් ගමු. ආපහු මැරුණොත් කියලා මෙතනින් රිස්පෝන් පොයින්ට් එක සෙට් කරගමු. මතක් කරන්න මේකෙත් සෙට් කරගත්තා. මතක් කරන්න ඕන මයින්ක්‍රාෆ්ට් එකට අලුත් අප්ඩේට් එකක් ආවා. ඒ කියන්නේ ඒකේ කුෂන් තියෙනවා කුෂන් අප්ඩේට් එක. මට කුෂන් අප්ඩේට් එක මේකට දාගන්න බැරි වුණා තාම Java වලට ඒ කුෂන් අප්ඩේට් එක ඇවිල්ලා නැද්ද? කොහොම හරි මම අලුත් version එකකට අප්ඩේට් කරා ඒ වුණාට කුෂන් අප්ඩේට් එක ඇවිල්ලා නැහැ. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි ගන්න බලනවා කුෂන් අප්ඩේට් එක. නැත්තම් මට සෝපාවක්වත් හදන්න වෙන්නේ නැහනේ. ඇන්දේ ගෙදරකුත් හදමු. මේ විලේජ් එක ළඟම ගෙදරක් හදමු. මේක හොඳයි දැන් අපිට පාන් කෑව හැකි. වටිනවා පාන් තියෙනවා. මට බන්ඩල් එකක් හම්බුණා. ඔන්න බලන්න මම මේ බන්ඩල් එක රතු පාට කරනවා. බන්ඩල් එක රතු නෙමෙයි තැඹිලි කරමු. තැඹිලි පාට බන්ඩල් එකක් හදාගමු. හදාගෙන ඒකට කැම දාමු. දැන් නම් දැන්ට කැම නෑ. මේවා දෙදාගමු. ලෙදර් ආමර් දෙයක් හම්බුණා. ඔයාලා ගණන් ගන්න එපා. මේකේ තනින් තන මගේ සද්ද පොඩ්ඩක් අවුල් වෙලා තියෙයි. අවුල් වෙලා කියන්නේ ඇහෙයි. ඒ වුණාට ගණන් ගන්න එපා. පොඩ්ඩක් අවුල් වෙලා තියෙයි. තැන් වල ලාවට ඇහෙයි. ඒකයි. මොකද මේ මගේ ලැප් එකේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තව ගියල් තියෙනනේ. බලමු ලූට් කරමු. මේකේ ඉතින් අයන් ගොල්ලම මැරුණට කිසි ප්‍රශ්නයක් නැහැ.
මොකෝ දන්නවද? විලේජර්ස්ලා ඉද්දි අයන් ගොඩම වල ඔටෝ ස්පෝන් වෙනවා. කො මේකේ දොර. එතන චෙස්ට් යන්නේ අපි එහෙනම් සත් දඩයෙන් පටන් ගමු. සත් දඩයම මෙන්න හරි ක්‍රිටිකල් හිට් මං ක්‍රිටිකල් හිට් ගහන්න පුරුදු වුණා දැන්. ඔය ක්‍රිටිකල් හිට් ගහයි දැන් මට. ක්‍රිටිකල් හිට් පුරුදු වුණා. කලින් වීඩියෝ එකේ මට ක්‍රිටිකල් හිට් කිව්වට ක්‍රිටිකල් හිට් ගහන්න බැහැ වුණා එහෙට. ගහන්න try කරා මම චාටර් වෙන්න එකේ ඒ වෙලේ ගහන්න try කරා දැන් රෑ වේග නැත්තේ නෑ ඒ වුණාට මට ක්‍රිටිකල් හිට් ගහන්න බැරි වුණා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඉතින් දැන් මගේ මේ වීඩියෝ එක විනාඩි 20ක් යයි. විනාඩි 20ක් 25ක් විතර යයි. මම කතා කරනවානේ. ඒකින්ද ඔයාලට කිසි අවුලක් නැහැනේ. මගේ මෙච්චරින වීඩියෝ වල මම කතා කරන්නේ නැහැ. අයියෝ මේ කතා කරන්නේ නැහැ. ඒකින්ද ඒව විනාඩි 15ක් විතර කරන්නේ. නැත්තම් ඉතින් මේ ඔයාලට නිකන් කම්මැලි වගේනේ. ඒකින්ද විනාඩි 15ක් විතර කරන්නේ. මේ හාදයා මේක මේ හාදයා එක වෙන්න. දැන් මේ හාදයට එන්න බෑ මේකට. කමන්නේ බවුනි. එන්න දැන්. කොහොම මන් නිදාගත්තාම මේකට ආවේ හැකියවද? අතල් දෙමු. අප වෙන්නකො. ඉන්න. yes. දැන් මන් නිදා ගන්නම්. ඒත් ඒගොල්ලන්ට අවුල නැහැ. මේ මම මොකද්ද මයින් විලේජ් එකක් හොයන්න ගියපුවම පාවෙන හින්දා කමාන්ඩයක් ගහලා විලේජ් එකක් හොයාගත්තා. ඒක තමයි මේ දැන් අර මං කලින් මැරිලා ස්පෝන් උනේ. ඒකයි දැන් මොකෝ කරන්නේ ඉතින්? ගෙයක් හදනවද? ගස් කපමුනේ. මං දැක්ක මේ උඩ චෙරි බ්ලොසම් එකක් තියෙනවා. ඔය ප්ලෑන්ට්ස් හරි ලස්සනයි. හිතන්න එපා වැඩිය. රෝස පාටයි මං කෙල්ලෙන් නෙමෙයි වුණාට ඒක නිකන් ටිකක් හොඳයි මට. ආම්මා ටෙස්ට් එක. empty map වැඩක් නැහැ බන්ඩල් එක හොඳයි. මේක පාට කරගමු නිල් පාටින්. අපි ෆර්නස් එකෙන් පිච්චෙන්න දාලා යන්න මෙතන. මෙතන පේන්නේ නේ අතන උඩට ගියාම. ඒක හින්දා මෙතනින් තියෙනවා. මේ මටන් රොටන්ද මොනවද? මටන් නේ. ඒව ටික පිච්චෙන්න දාලා. දැන් මයි පින්නේ හරි වගේ. ඔව් දැන් හරි. දැන් කැඩෙනවා හොඳට. මේව කරන් ගියම පාවෙනවා ප්‍රොබ්ලම් එක කරවලු. ඒ වගේම හරි. ඒ ගහ ඉවරයි. තව ගහක් උඩ තියෙනවා. මෙතන අපි හදාගෙන යම් පඩි පෙළක් වගේ. නැත්තම් මට උඩ නගින්න ගියවම පාවෙනවා. ඔන්න දැන් ගියවම ආපහු මට මෙතන උඩ නැගලා එක්ස්ප්ලෝර් කරන්න යන්න වෙනවා. ඉන්නේ හරි කිව්වට හරි නෑ. සොම්බියෙක්ගේ සද්දයක් ඇහුණා මට නම් හිතෙන්නේ පොඩි සොම්බියෙක්. ආවොත් ඉවරයි. කොහෙද පුතේ ඔයා ඉන්නේ? වද දෙන්න එපා. සොම්බියෙක්ගේ සද්දයක් කොහෙද ඉන්නේ? මම හිතන්නේ පොළොව ඇතුලේ. මෙතන යට කේවයක් හරි මොකක් හරි ඇති. මේක නිකන් හොඬු සූරනවා වගේ. බය කරනවා මේක මම. පොඩි සොම්බි ආවොත් ආපහු මැරෙන්න තමයි වෙන්නේ. දැන් එක සැරයක් අයන් ගොල්ලන් මතින් මැරුණා. මේ පාර මැරෙන්නේ පොඩි සොම්බි ආයි. බේබි සොම්බි. බේබි සොම්බිගේ ඩැමේජ් එක වැඩි පොඩි මේ නිකන් ලොකු සොම්බියට වඩා. ඒක ඉතින් ඕන එකෙක් දන්නවා. ගණන් ගන්න එපා මම මේ නිකන් කිව්වේ ඒක. අයියෝ තාත්තයක් තියෙනවා. ඒක කඩන්න දුන්නා නේද? ඒ මොනවද මං කරේ? මේ ගහේ වැඩිනේ ප්ලෑන්ට්ස්. මේකෙන් දැන් මේ පැල වැටුණා මේ පැලත් මං ගන්නවා. පැල අරන් ගිහිලා ගේ හදන තැන හිටවනවා. වැටුණා 40ක් හම්බෙලා.
දැන් මේකේ X එකේ durability එක බැහැගෙන එන්නේ අලුතෙන් X එකකුත් හදන්න වෙයිද දන්නේ. ඉවරයි නේ මේකේ. සවුඩ් එකක් තිබ්බා වගේ දැක්කම හිතන්න. ඒක උඩු පැන පැන කඩ ලොක් තියෙන්න බෑ මොකද. වෙලා යන උඩ පැන පැන කඩක් දීක තමයි ප්‍රශ්න. තව යා තියෙන්නකො තන. අම්බෝ නේ. මේකත් කඩාගන්න අපරාධනේ. ස්ටික්. දැන් මෙතන වැටිලා ඇති සාප්පු. මේ තියෙන සාප්පු. ගේ හදන තැන මේව පැල කරනවා. අනේ මේක මරන්න තියනවා නම් මට මේ පොඩි සොම්බියාව. නෙදරයිට් තාමරවත් දාගෙන. පුදුම වදයක් මේක කෑ ගහද්දි පුදුම heart attack එන්නේ. මේ යට කොයි හරි ඇත්තේ. නැත්තම් ගියක් ඇතුලේ. ඉර වෙලා දොර වහලා. මේ යට කොයි හරි තමයි ඉන්නේ බර. සාප්ලින් 3ක් හම්බෙලා. තව එකක්. තව එකක් හම්බුණා. තව එකක් අතන වැටිලා. ඇතිනේ. මෙතන ක්ලච් එකක් දාමු. අන්න දැක්කනේ ක්ලච්. බිමට ඇටල එක. දැන් අපි ගියක් හදන්න හොඳ පොට් එකක් කරනවා. මේකේ කැම ටික තියනවානේ. හරි එක හරි. මෙන්න තව කෑම. මේවට තමයි මගේ කෑම දෙන්නේ. සත්තු නෙමෙයි කෑම. අම්බෝ. එනට අඩු වෙලා කෑම මේක. පෙර් බායනේ හංග බාය. මන් දැක්කම නෑ. ගස් කපුව හිටිය විතර. මෙව්වගෙන්ද හදන්නේ අපි බෝඩර් එක වටේ. තෙරි මෙව්වගෙන්ද. නැත්තම් ඕකේ වෙන හදන්නේ මෙව්වගෙන්. මොකක් හරි කරමුද? මෙන්න කෑම. ඒ වුණාට මම මේක යාලු කරන්න ඕනේ. අනේ සෝරි. මේක දැන් ගහපු ඉඳා පොඩ්ඩක් කේසයි වගේ සීන් එකක් තියෙනවා. මෙතනින් පැනලා ටක් ගාලා මේක කඩන්න ඕනේ. නැත්තම් මේ මූ නගිනවා. ඊට පස්සේ විලේජරට අපරාධයි. මේකින් මෙතන මේකකින් මේක කණ්ඩ දෙමු. රේබෙල් වීට් කණ්ඩ දෙමු අරයට. කාටද අස්සයට. එතකොට මාත් කියලා වෙයි කියලා හිතන්නේ. යාළු නම් වෙන්න ඇති. අයියෝ. යාළු වෙනවා. අත මෙයාගේ බෙල්ල. එතකොට යාළු. දැක්කනේ. සැඩල් එකකුත් තිබ්බ හින්දා මෙයාව පැද්දේ. ඔන්න. මෙහෙම පැනලා එන්න පුළුවන්කම තියෙද්දි එයි මේගොල්ලෝ පැනලා එන්නේ නැත්තේ මම පැන්නේ. කවුරු හරි පදින ගමෙන් බලන් ලීඩ් එකක් හදන්න වෙනවා මට. ලීඩ් මෙයා බැඳලා තියන්න නැත්තම් මේ ගයක් ඇතුලේ හිර කරමු. නැත්තම් මෙයා මට නැති වෙනවා. ඔන්න. යන්න. ඒක ඇතුලේ යන්න බෑ. මේක ඇතුලේ යන්නකෝ මේක කඩ. මේක කඩ. අම්බෝ කැඩෙන්න යන වෙලා. දොරත් කැඩෙන්න අම්බාංග වෙලා. මේ යන්නේ නැත්තේ මේක. තාම ඉඳමද? මන් දැන් මේ මෙතන කඩනවා මෙයාගේ. විලේජර්. අම්බෝ දැන් ගියා යන්නේ. දැන් කොහොමද මම මෙයා මේක ඇතුළට දාලා ලොක් කරන්නේ? මේකට කඩු. අම්බෝ මෙයාගේ උඩ ඉන්න හින්දා එන්නද මෙච්චර වෙලා යන්නේ. හොඳ කඩලා එළියෙන් ගහමු. දැන් මෙතන බ්ලොක් කරමු. හරි දැන් එන්න බෑනේ මාගේ. yes. අම්බෝ වහිනා. and එළියෙන් ගහන්න නැත්නම් විජේජ පවුනේ. එතන අපි කොම්පියුටර් දාලා වහිනා. මොකේ කරන්නේ? දැන් තමයි සොම්බිල ඉස්පෝන් වෙන්නේ. කළුවරයි. කළුවරින් ඉඳ සොම්බිල ඉස්පෝන් වෙනවා. මොනවා තමයි ප්‍රශ්නේ. ඒකේ හින්දා මොකේ කරන්නේ? මම ළඟ තියෙන එකට විසඳුම. ඔන්න බලන්න. මට බයින්ඩ් එපා ඉතින්. commanders ගන්න.
clear. And then weather එක clear වෙනවා. එතනයි that's where you are. මෙතන නෙවෙයි නෑ අතනනේ. අතන තමයි අරුව නාත්තදී නෑ මෙතන හදන්න ගමුනේ. සවලක් ටෝච් එකක් තියෙනවා. ඒක මෙතන ගහලා තියෙනවා. සවලක් හදාගන්න තිබ්බොත් හොඳයි මේ ඩර්ට් ටික සුද්ධ කරගන්න. ස්ටෝන් සවල. yes. මේ ඩර්ට් ටික සුද්ධ කරගමු. බ්ලොක් එකක් වශයෙන් හොඳයි උඩ පැන පැන කියන්නේ මොකක් හරි වලකලට පොඩ එන්න වගේ. මෙතන අපේ ගෙදර හදන්න. අර පැත්තේ විලේජ් වල ගෙදර මෙතන දැනටමත් විනාඩි 20ක් ගිහිල්ලා අපි ටිකක් ගෙදර බෝඩර් එකක් ගහගෙන වීඩියෝ එක නවත්තමු. දැනටමත් විනාඩි 20ක් හිතන්න නැතුව වෙලා යනවා. කමන්නේ නැහැ විනාඩි 25ක් විතර කරමුකෝ. දැන් මම කතාත් කරන එකේ ඔයාලට කම්මැලි නැති වෙයිනේ. මේ ඇතිනේ ගෙදර. පොඩි බෝඩර් එකක් ගහගමු. අයියෝ කොබල්ස්ටෝන් ඉවරයි. කොබල්ස්ටෝන් වලින් කොබල්ස්ටෝන් වලින් තෝන කඩන්න ගියවුන් තමයි මට එපා වෙන්නේ. අර අතන තියනනේ මෙතනින් කඩාවම උතුරලා. අම්බෝ කොස්ටෝන් 30ක්වත් ඕන. ගානටම තැන හොයාගත්තා. අපේ කිං ඔෆ් ෆයර් ගහන්නේ එයාට කම්පියුටරයක් තියෙනවා. ඒ වුණාට එයාට ඒකේ කන්ට්‍රෝල් හුරු නෑ. ඒකින්ද එයා ගහන්නේ මේ ටැබ් එකකින් එයාගේ. මට ඉතින් ටැබ් එකක් නෑ. ඒකින්ද මම මගේ ලැප් එකෙන් තමයි ගහන්නේ. මට කන්ට්‍රෝල් හුරුයි. මට කන්ට්‍රෝල් හුරුයි හොඳට. මං කීසුත් දන්නවා. ඒක හින්දා තමයි මේ මම ලැප් එකෙන් ගහන්නේ. එයාට කන්ට්‍රෝල් හුරු නැති හින්දා තමයි එයා මේ ටැබ් එකෙන් ගහන්නේ. නැත්තම් එයාලා ගෙදර කම්පියුටරයක් තියෙනවා. දැන් ළඟදිම ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් කියන්නේ වයිට් ටූල්ස් කියලා YouTube channel එකකුත් තියෙනවා. එයාත් මගේ ඉස්කෝලේ යාළුවෙක්. එයාගේ channel එක subscribe කරන්න. එයාගේ නම වයිට් ටූල්ස් MC. අරයාගේ නම King of Fire MC. King of Fire MC. අනේ ප්ලීස් එයාලා subscribe කරන්න. මම description එකේ link එක දාලා තියන්නම්. stack එකකට වඩා තියෙන ඇති වෙයි මෙතන. මේක ස්නීක් කරගත්තා යා ස්නීක් කියලා ගහනකොට ඩයික් මන්නේ මෙහෙම ගන්න. ඇතිද? ලොකු ඇතිද? ඇති වෙයි නේ ලොකු. දැන් මම බිම සුද්ධ කරන්න ඕනේ. එච්චර මෙතන පොඩි එඩුවක් තිබ්බනේ. මට වෙන්නේ මේකත් ඉවර වෙයි වගේ. මේක කඩාගමු. නෑ නේ ස්ටැක් එක මෙන්න නෑ. ඉතුරු වෙයි. අර 16 ඒ ඉතුරු වෙච්ච 16 තියේ. ඒ 16 ඉතුරු වෙන්නේ නෑ. තව දෙයක් ගහන්නේ. ඇතිනේ. මෙතන පොඩ්ඩක් සුද්ධ කරමු නැත්නම් මේව සුද්ධ කරමු. දැන් ලස්සන. මොනවාගෙන්ද ගහන්නේ? මෙවෙන් ගහමු උඩ. ගහමු නේ මෙවෙන්. කයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයි. ඉතින් මේ ටික සම්බන්ධ වෙනවා. මදි වෙයි. වටේම ගහන්න නම් මදි 34යි තව තියෙන්නේ. එකයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයි තුනයි නෑ නෑ ඇතිනේ. මෙතන ටෝච් එකක් ගහලා තියෙනවා. හරි. ඒ මොකක්ද ඒ උනේ? එන මෝඩ වැඩක් කරලා තමයි. ඈත් ඒකනේ නා මේ කිවල් කරලාම නිදාගමු නේද කුසන් නේද ආයෙ. විලේජ් කාරේ
එදක් උත්සන් මේ මෙතන ඉන්න විලේජ් අයියාගේ ඇඳේ උත්සන්. ඒ විලේජ් අයියලා නැද්ද කොහෙද දැන් කොහෙද මෙතන වැඩේ තියෙන්නේ මෙහෙම ඇඳක් උස්සගෙන ගියාට මේගොල්ලෝ ඒ ඇඳ එයාලානේ එතකොට අපි ගෙදරට එන ඒ ඇඳේ නිදාගන්න. මම අරේන්ජ් කරගන්න එක කැමති ඒ පාටට නිදාගන්න. තව ගෙදරක් මට හැදුවේ ඇගිනේ. යස්. තව ඇඳක් මට හැදුවේ ඇගි. මේක ගහමු මෙතන. මදිද? අයියෝ මදි කියන්නකෝ. මේකෙන් එකක් හදමු. හරි ඇටියෙද. මේ දෙක දාලා මේකෙන් එකක් දාමු. ඊට පස්සේ මේ ටික මෙහෙම තියලා මේකෙන් මෙහෙම හදමු. හරි ඒ ඇඳ පාට කරමු. අපි මොන පාටින්ද? රතුද? රතු හොඳයි. රතු පාට. තැඹිලි රතු. මේ දෙකම ඉමු මාසලයි. අංගර බායක